විනාඩි 5න් අපි මෙන්න මේ වගේ වෙසක් කූඩුවක් හදමුද? බලන්නකෝ. ඇත්තටම මාර ලස්සනක් තියෙන මේ වෙසක් කූඩුව. ඔන්න ඔයාලා ගෙදර තියෙන දැන් අයින් කරපු ප්ලාස්ටික් බෝතල් එහෙම තියෙනවානේ. ඒ වගේ ප්ලාස්ටික් බෝතලයක් අපි ඉස්සෙල්ලා හොයා ගන්න ඕන. ඊට පස්සේ A4 කොළ දෙක තුනකුත් හොයා ගන්න ඕන. අවශ්‍යම බඩු ටික තමයි ඒ ටික. A4 කොළ ටිකයි බෝතලයකුයි තිබුණා නම් හොඳටම ඇති විනාඩි 5න් මෙන්න මේ කූඩුව හදන්න. අපි කහපාට A4 කොළයක් අරගෙන ඒකෙන් පොඩි තීරුවක් අරගෙන මෙන්න මේ විදිහට කපා ගන්න ඕන. A4 කොළ මේ මං හිතන්නේ කඩේ රුපියල් 10ක් විතර වගේ වෙන්නේ. මේවා නම් මං ගෙනල්ලා තිබුණේ ඒවා. මේ වෙසක් කූඩුවක් මේ අපි විනාඩි 5න් මෙන්න මේ විදිහට හදමු. ඔයාගේ මේසේ තියාගන්න. එතකොට මේ බුදු මැදුර උඩින් තියාගන්න. ඒ වගේ මේ තැන් වලට මෙන්න මේ වගේ වෙසක් කූඩුවක් ඇත්තටම ලස්සනයි. ඉතින් ඔන්න මන් දැන් රෝස පාට කොලෙත් අරගෙන මෙන්න මේ විදිහට නවලා ඒකත් දැන් කපා ගන්න තමයි හදන්නේ. මගේ ළඟ තිබුණේ කොළ දෙකයි. ඒ ඔයාලට තව ඕනනම් පෙති මේ ප්‍රමාණය වැඩි කරගන්නත් පුළුවන්. තව කොළ තියෙනවා නම් මගේ ළඟ කොළ දෙකක් තිබුණා. ඒ කොළ දෙක මම මෙන්න මේ විදිහට දැන් අරගෙන දැන් ඔන්න නෙළුම් මලක පෙති මේ කපා ගන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට ඔයාලා ඕනම කෙනෙක් දන්නවනේ මලක් කපා ගන්න. මේ විදිහට නමලා මම දැන් ඔන්න පෙති ටික කපා ගන්න තමයි හදන්නේ. ඔයත් මේ වගේ වෙසක් කූඩුවක් හදලා බලන්න. ලස්සනයි. ඉතින් ඔන්න මම දැන් පෙති ටික කපා ගත්තා. මේ විදිහට බලන්නකෝ. දැන් ඔන්න හොඳටම ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මෙන්න මේ විදිහට තමයි මම කපාගත්ත මල. මෙන්න මේ විදිහට මම දැන් මල් දෙකකුත් කපා ගත්තා. ඊට පස්සේ ඔන්න ගෙදර අයින් කරලා තිබුණ බෝතලයක් මං රවුම් හැඩයට කපාගෙන ග්ලූ ගන් එකෙන් ග්ලූ ගන් ටිකක් ගාගෙන දැන් අර රේණු ටික අලව ගන්න තමයි හදන්නේ. මේක දැන් අපි මේ අර ඉස්සෙල්ලා අපි කපාගත්ත ඒ කහ පාට රේණු ටික මේ බෝතලේ වටේට අපි අර කපලා ගත්ත බෝතලේ වටේට අලව ගන්න ඕනි. ඔයාට මේකට වියදම රුපියල් 100ක්වත් යන්නේ නැහැ. රුපියල් 50ක්වත් අඩුතරමේ යන්නේ නැහැ. ඇත්තටම ලස්සනයි. හදලා බලන්න. මෙන්න මේ විදිහට බෝතලේ වටේට දැන් අපි අර රේණු ටික ඔන්න ඔය විදිහට අලව ගන්න ඕන. ඊට පස්සේ දැන් අපි අර කපාගත්ත පෙති ටික දැන් අලව ගන්න තමයි හදන්නේ. මේ විදිහට සාමාන්‍යයෙන් පොඩි රවුමක් බෝතලේ ප්‍රමාණයට එන විදිහට ගම් ටිකක් ගාලා දැන් මේ පෙති ටිකත් අපි දැන් ඔන්න මෙන්න මේ විදිහට අපි පෙති ටික හදාගමු. දැන් අලවගෙන ඉවර වෙලා විනාඩි 5න් මේක හදා ගන්න පුළුවන්. ටේබල් එකේ තියන්න, බුදු මැදුර උඩින් ලස්සනට තියන්න. ඇත්තටම මේ විදිහට හැදුවම ලස්සනක් එනවා. ඔයා මගෙත් එක්ක අවසන් වෙනකන් ඉන්නකෝ. මේ වෙසක් කූඩුවේ ලස්සන කොහොමද කියලා බලන්න. ඇත්තට මේ කූඩුවක් නෙමෙයි ඉතින් නෙළුම් මලක් විදිහට අර අපි මේ වෙසක් කාලෙට ඉතින් අර මේ විදිහට ඉතින් අපිට හදාගන්න පුළුවන්. ඉතින් වෙසක් කූඩුවක් නෙමෙයි. ඒ හා සමාන දෙයක් ඉතින්. ඔන්න දැන් මම අනිත් පෙති ටිකත් අලව ගත්තා. වෙසක් කාලෙට ඉතින් එක එක අයිටම් හදනවනේ ඕනම කෙනෙක්. මාත් ඉතින් ටිකක් හිතලා බලලා මේ වගේ දෙයක් හදලා බැලුවා. බලන්න කොහොමද කියලා මං හදාගත්ත මෙන්න මේ සැරසිල්ල. වෙසක් සැරසිල්ල. ඔන්න ඔය විදිහට තමයි ආවේ. ඔයාට පුළුවන් නම් තව මේකට පෙති ටිකක් වැඩි කරලත් හදාගන්න පුළුවන්. නෙළුම් මලක් විදිහට තමයි මම මේක හදාගත්තේ. ඊට පස්සේ ඔයාට ඕන නම් ඔන්න බයිසිකලයක වගේ එල්ලන්න එහෙම හොඳයි. මේකට නූලක් දාලා ඒ වගේ තියාගන්නත් හොඳයි. ඊට පස්සේ ඔන්න ගෙදර තිබ්බ බල්බ් එකක් මම මෙන්න මේ විදිහට මේ අර බෝතලේ ඇතුළට දාගත්තා. වෝල්ට් 9 බැටරි එකට බල්බ් එකක් සම්බන්ධ කරලා මේක අර බෝතලේ ඇතුළට දාගන්න පුළුවන්. මම මේ විදිහේ සැරසිලි දෙකක් හැදුවා.
ඕන සුදු පාට එකක් හැදුවා. ඒක තමයි මේ. ඊට පස්සේ අර රෝස පාට එක. මේ රෝස් පාටින් එකයි සුදු පාටින් එකයි දෙකක් හැදුවා. මේක බයිසිකලේ එල්ලන්න වගේ නූලකුත් දාලා හැදුවා. ඉතින් මේ සැරසිල්ල හොඳයි නම් මගෙත් එක්ක මේ වගේ වීඩියෝ තවත් ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අදට මං ඔයාලගෙන් ඉහින් එන්නම්.